everyone, welcome back to again. ආපහු ඔන්න ඔයාලට ආස කරන විදිහේ ලස්සන කේක් ඩිසයින් එකක් ඩෙකොරේට් කරන ගමන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න පුංචි වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් මම හිතුවා සාමාන්‍යයෙන් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරාම ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්න කිහිපයක් තෝරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර මේ වීඩියෝ එකෙන් අරගෙන එන්න. එහෙනම් ඉතින් වැඩි කතා නැතුව ඉක්මනට අපි බලමු මේ වීඩියෝ එක බලන ගමන් ඔයාලා මගෙන් අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර මොනවද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ කේක් එකක් හදනකොට ගොඩක් දෙනෙක් අහන එක ප්‍රශ්නයක් තමයි මම පාවිච්චි කරන ට්‍රේ සයිස් එක මොකක්ද කියලා. කිලෝ 1ක මේ වගේ උස කේක් එකක් හදද්දි මම අඟල් 7 තැටියෙන් කේක් දෙකක් බේක් කරලා තමයි උසට මේ විදිහේ කේක් එක හදාගන්නේ. අනිත් එක තමයි කේක් එකක් හදනකොට බිත්තර කොච්චර ප්‍රමාණයක් එකතු කරනවද කියලා තව කිහිප දෙනෙක් අහලා තියෙනවා මම දැක්කා. කේක් එක හදනකොට කේක් එකට අවශ්‍ය කරන බිත්තර ප්‍රමාණය 4 වෙන්නත් පුළුවන්, 5 වෙන්නත් පුළුවන්, 6ක් වෙන්නත් පුළුවන්. මම මේ විදිහේ කිලෝ 1ක කේක් එකක් හදනකොට බිත්තරවල සම්පූර්ණ බර, ඒ කියන්නේ කටුව රහිත බර, සුදු මදේ කහ මදේ දෙකේම එකතුවේ බර ග්‍රෑම් 250ක් වෙන විදිහට තමයි බිත්තර ගන්නෙ. එතකොට ගොඩක් පුංචි බිත්තර නම් සාමාන්‍යයෙන් බිත්තර 6ක් පාවිච්චි කරන දවසුත් තියෙනවා. එහෙම නැත්නම් තරමක් ලොකු බිත්තර හම්බුනොත් බිත්තර 4කින් 5කින් වගේ අපිට ඕනි කරන බර හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි ගන්න බිත්තර 4, 5 හෝ 6 ප්‍රමාණය ග්‍රෑම් 250ට අඩු නොවි පොඩි ප්‍රමාණයකින් වැඩි වුණාට කමක් නැහැ. මොකද බිත්තර වලින් තමයි අපිට ඕනි කරන විදිහට කේක් එක පිපිලා හොඳ සොෆ්ට් එකට එන්නේ. ඉතින් බිත්තර අඩු නොවි ග්‍රෑම් 250ට වඩා පොඩි ප්‍රමාණයකින් බිත්තර වැඩි වුණා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. තවත් ඔයාලා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි කේක් එකක් කොච්චර වෙලාවක් කොච්චර උෂ්ණත්වයක් යටතේ බේක් කරගන්නවද කියලා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරේ නම් ඔයාලා ගාව තියෙන oven එකකින් oven එකට වෙනස් වෙන්න පුළුවන්. මම කේක් එක බේක් කරගන්නේ සෙල්සියස් අංශක 180ක් යටතේ විනාඩි 45ක් 50ක වගේ කාලයක්. ඉතින් ඔයාලා ගෙදර තියෙන oven එක අනුව ඒක මුලින්ම හඳුනගෙන අවශ්‍ය කරන ප්‍රමාණයන්ට කේක් එක බේක් කරගන්න. මීට අමතරව ගොඩක් දෙනෙක් මගෙන් අහන තවත් ප්‍රශ්නයක් තමයි කේක් එක ඩෙකොරේට් කරගන්න අවශ්‍ය කරන බටර් අයිසින් එක හදාගන්නේ කොහොමද කියලා. මීට කලිනුත් මම වීඩියෝස් කිහිපයක්ම වගේ අරගෙන ආවා බටර් අයිසින් එක හදාගන්න විදිහ. ඒ වුණාට ඔයාලා නිතරම මගෙන් අහන හින්දා මම මෙතනදිත් පුංචි උත්තරයක් දෙන්නම්. බටර් අයිසින් එක හදාගන්න මම පාවිච්චි කරන්නේ 1:3 කියන ක්‍රමය. ඒ තමයි ඔයාලා බටර් අයිසින් එක හදන්න පාවිච්චි කරන ඇස්ට්‍රා සහ අයිසින් සුගර් කියන ප්‍රමාණයන් දෙක ඇස්ට්‍රා වලින් ග්‍රෑම් 100ක් ගන්නවා නම් අයිසින් සුගර් වලින් ගන්නේ ග්‍රෑම් 300ක්. ඔයා ඇස්ට්‍රා වලින් ග්‍රෑම් 200ක් ගන්නවා නම් අයිසින් සුගර් වලින් ග්‍රෑම් 600ක් ගන්න. ඉතින් මේ ප්‍රමාණයන්ගෙන් ඇස්ට්‍රා සහ අයිසින් සුගර් අරගෙන හොඳට බීට් කරලා අපිට පුළුවන් බටර් අයිසින් එක හදාගන්න. ඒ විදිහට හදාගන්න බටර් අයිසින් එකෙන් කේක් එක ඩෙකොරේට් කරගන්නකොට ඔයාලගේ අතට බටර් අයිසින් එක ටිකක් දිය ගතියෙන් වැඩි වගේ තේරෙනවා නම් තව වැඩිපුර අයිසින් සුගර් ටිකක් එකතු කරලා හොඳට බීට් කරගෙන පදම හදාගන්න පුළුවන්. ඒ වගේම ඔයාලා හදාගන්න බටර් අයිසින් එක ටිකක් තික් ගතියෙන් ඝන ගතියෙන් වැඩි වගේ තේරෙනවා නම් ඒ වෙලාවට තව වැඩිපුර බටර් ටිකක් එකතු කරලා අවශ්‍ය කරන පදමට අයිසින් එක හදාගන්න අපිට පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න normal බටර් අයිසින් රෙසිපි එකෙන්ම අපිට පුළුවන් ඕන නම් කේක් එකක් ක්‍රම් කෝට් කරලා කේක් එකක් ඩෙකොරේට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට කේක් එක ක්‍රම් කෝට් කරගන්න මීට වඩා ටිකක් දිය ගතියෙන් වැඩි විදිහට බටර් අයිසින් එක හදාගන්න උනත් පුළුවන්. ඉතින් කලිනොත් කිව්වා වගේ එවලට ඔයාලට කරන්න තියෙන්නේ normal බටර් අයිසින් එකට ටිකක් වැඩිපුර බටර් ටිකක් එකතු කරගන්න එක විතරයි. ඉතින් ඒත් එක්කම තවත් ප්‍රශ්නයකට උත්තරයක් දෙන්නම්කෝ. ඒ තමයි තවත් කිහිප දෙනෙක් මගෙන් අහලා තිබ්බා සුදු පාටට කොහොමද බටර් අයිසින් එක හදාගන්නේ කියලා. ඉතින් මම නම් normal බටර් අයිසින් එක මුලින්ම හදාගෙන රසාකෝ බ්‍රෑන්ඩ් එකේ white coloring පාවිච්චි කරලා තමයි බටර් අයිසින් එක හොඳ සුදු පාටකට හදාගන්නේ. මීටත් අමතරව කේක් සම්බන්ධ වීඩියෝ එකක් දැම්මහම ගොඩක් දෙනෙක් මගෙන් අහන තවත් ප්‍රශ්නයක් තමයි කේක් වලට අවශ්‍ය කරන බඩු මේ වගේ ඩෙකොරේෂන් අයිටම්ස් මම කොහෙන්ද මිලදී ගන්නේ කියලා. ඉතින් ඔයාටත් ඒ ප්‍රශ්නෙට උත්තරයක් දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න. එතකොට මම ඉන්න ප්‍රදේශයේ අපිට තියෙන ෂොප් ගැන ඔයාලට අලුත් වීඩියෝස් අරගෙන එන්නම්. එතකොට ඔයාලටත් පුළුවන් ඒ කඩවල් වලට ගිහිල්ලා ඔයාලට ඕනේ කරන දේවල් මිලදී ගන්න. කතාවෙන් කතාව මේ වෙනකොට නම් මම මගේ කේක් එකේ ගොඩක් දුරට වැඩ ඉවර කරලා තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ කේක් එක වටේට චොක්ලට් ඩ්‍රිප් එකක් ඇප්ලයි කරන්න. අපි බලමු එහෙනම් ඒක මම කොහොමද කරගන්නේ කියලා.
ඉතින් ඔයාලට මේ පේන විදිහට මේ කේක් එක මම හදන්නේ red and white theme එකට. ඉතින් කේක් එක white color වලින් cover කරගෙන තියෙන හින්දා red color වලින් තමයි chocolate drip එක මේ විදිහට apply කරගන්නේ. ඉතින් white chocolate chips අරගෙන double boil ක්‍රමයට හොඳටම දිය වුණාට පස්සේ රසාකෝ brand එකේ එන pillar box red colouring එක පාවිච්චි කරලා තමයි මෙන්න මේ විදිහට රතු පාටින් මම drip එක හදාගත්තේ. ඔයගොල්ලෝ තවත් මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි chocolate drip එකක් කේක් එකට apply කරනකොට කේක් එකේ icing එක දිය වෙලා වැක්කිරෙන්නේ ඇයි කියලා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්නේ. ඔයාලට තේරෙනවනේ ඇස්ට්‍රා වලට උණු ඒවා අපි මොන හරි එකතු කළොත් එහෙම ඇස්ට්‍රා දිය වෙනවා වගේ තමයි ඔයාලා chocolate ටික double boil ක්‍රමයට දිය කරගෙන කේක් එකට මේ විදිහට drip කරගන්නකොට ගොඩක් උණුවෙන්ම කේක් එකට වකරගත්තොත් එහෙම icing එක දිය වෙලා වැක්කිරෙන්න බලනවා. ඉතින් අන්න ඒ නිසා ඔයාලට පුළුවන් ඔයාලා හදාගන්න chocolate drip එක හොඳටම නිවුණාට පස්සේ ටික වෙලාවක් fridge එකේ හරි තියලා කමක් නැහැ කේක් එකට දාගන්න. එතකොට කේක් එකේ icing එකට මොකුත්ම වෙන්නේ නැහැ. ඉතින් තවත් සමහරක් දෙනෙක් මගෙන් අහලා තිබ්බා මේ විදිහට ඩෙකොරේට් කරන්න මේ වගේ flowers butterfliesලා ගන්නේ කොහෙන්ද මේවා කන්න පුළුවන්ද කියලා. ඉතින් මේවා artificial flowers artificial butterfliesලා. මේවා ආහාරයට ගන්න බෑ. ඉතින් මේ වගේ දේවල් කේක් බඩු තියෙන shop වලින් ගන්න තියෙනවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ ඔයාලට ඒ සම්බන්ධයෙන් තව වීඩියෝ එකක් ඕන නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ වෙනකොට නම් මම කේක් එක සම්පූර්ණයෙන්ම වගේ හදලා ඉවරයි. ඒත් එක්කම ඔයාලා ගොඩක් අහලා තිබ්බ ප්‍රශ්න ගොඩකට මම මේ වීඩියෝ එකෙන් රිප්ලයි අරගෙන ආවා. ඔයාලට ඒවා තේරුම් යන්නේ නැති කියලාත් මම හිතනවා. අද මේ හදපු කේක් එක ගැන ඔයාලට හිතෙන අදහස් ඔයාලගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ විතරක් නෙමෙයි වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න ෂෙයා කරන්න. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ආයිමත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අදට ගිහින් එන්නම්. Bye. Thank you for watching.